අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් අලුත් වීඩියෝ එකකින් ඔබව අමතන්නට මම හිතුවේ. අපි හැමෝම දන්නවා මේ ජීවිතයේ තියෙන මේ කාලවකවානු වල තියෙන ගැටලුකාරී ස්වභාවය. රටේ විවිධ ප්‍රශ්න, ගැටලු මේවත් එක්ක ජීවිතේ අපිට මුහුණ දෙන්නට අපහසු සමහර දේවල් මේ වෙනකොට ඔබට දැනෙලා ඇති. සමහරට ඔබේ පවුලේ දරුවන්ගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ඒ වගේම තවත් තමන් ඇසුරු කරන සමාජය තුළ විවිධ ගැටලු මේ සියල්ලක් එක්ක අපි මේ ජීවන ගමන යන්න ඕනේ. හැබැයි මෙතනදී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මේ ප්‍රශ්නත් එක්ක අපේ ජීවිතේ ඉදිරියට යනකොට මේකෙන් පුළුවන්ද අපේ හිත ඒකාග්‍රතාවයෙන් යුතුව පවත්වා ගන්න. හිත වැටුනොත් බිඳුනොත් අමාරුයි මේ ගමන. ඒ නිසා අපේ හිතත් එක්ක තමයි අපි මේ සියල්ලක් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ කටයුතු වලදී අපි අපේ හිත මෙහෙවගෙන කොහොමද වැඩ කරන්න ඕනේ කියන කාරණය අද ඔබට මම දැනුවත් කරන්නට හිතුවා. විශේෂයෙන්ම කාලීන ගැටලු එන්න උග්‍ර වෙනකොට වැඩිහිටියෝ දරුවෝ හැමෝම රටේ විවිධ ප්‍රශ්නත් එක්ක අපි හිර වෙලා වෙලාවකට අපිට හිතා ගන්න බෑ අපි මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී අපි බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ කටයුතු කරනකොට. අපි හිත කොහොමද මෙහෙවගන්නේ කියන එක. ඔබ දන්නවා බෞද්ධ වශයෙන් අපි විවිධ බුදුරන් වහන්සේ සිතත් එක්ක ගනුදෙනු කරන හැටි කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි මනෝවිද්‍යාව විෂය තුල ඒක මනාව පැහැදිලි කරන්නේ හිතත් එක්ක වැඩ කරනකොට කොහොමද අපි ඒක අපේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ. එදිනෙදා ජීවන ක්‍රියාවලිය තුල මේක අපි බොහොම යහපත් විදිහට කරගත්තොත් තමයි අපේ ගමන ඉදිරියට යන්නට ඒක රුකුලක් වෙන්නේ. ඒ නිසා හොඳට ඒ කරුණු පිළිබඳව කතා කරනකොට හිතට කොහොමද මේ ගැටලු වලින් අපි කොහොමද ගැටලු වලට මුහුණ දෙන්නේ? ඒ ගැටලුත් එක්ක අපේ හිත කොහොමද පාලනය කරගන්නේ, මෙහෙවගන්නේ කියන කාරණය පිළිබඳව අපි ගොඩක් හිතන්නට ඕනේ. වැඩිහිටියෝ විදිහට ඒ වගේම ළමයි විදිහට කොහොමද මේ ගැටලු වලට මුහුණ දෙන්නේ? හිත ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා හිතේ ක්‍රියාකාරීත්වය එක්ක සමහරලට කායික විෂමතා නැත්නම් සිරුරේ වෙනස්කම් හට ගන්නවා. ලෙඩ රෝග හට ගන්නවා. මේ ලෙඩ රෝගත් එක්ක හුඟක් වෙලාවට සොයා බලනකොට පැහැදිලි වෙන කාරණයක් තමයි වෛද්‍යවරු පවා මේක හුඟක් වෙලාවට පැහැදිලි කරලා කියනවා. කායික රෝග නෙමෙයි තියෙන්නේ මානසික රෝග නැත්නම් සිතේ ලෙඩ. මේ සිතේ ලෙඩ කොහොමද අපි මෙහෙවගන්නේ මෙල්ල කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒකට මනෝවිද්‍යාව විෂය තුල උපදේශන කාර්යය තුල විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ශිල්පීය ක්‍රම භාවිත කරනකොට මේවා හුඟක් දුරට පාලනය කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ හිත ශක්තිමත්ව තියාගන්නට නම් හිත මෙහෙව ගන්නට විශේෂයෙන්ම දැන් අපි දන්නවා විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඒ වගේම දැන් සරල සංයම අභ්‍යාසය මේ SR ක්‍රමයේ වගේ දේවල් DMR ක්‍රමයේ වගේ දේවල් මනෝවිද්‍යාව මේ උපදේශන කාර්ය තුල අපි ඒවා ප්‍රැක්ටිකල් කරනවා. මේවා තුල අත්දකලා තියෙනවා හුඟක් අයගේ සිත ඒකාග්‍රතාවයෙන් පවත්වා ගන්නට මේවා මහත් රුකුලක් වී ඇති බව. ඒ නිසා විශේෂයෙන්ම ගැටලුවලදී එහෙම නැත්නම් අපි සාමාන්‍ය කාර්යවලදී සමහරට ඔබේ කාර්යාලය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ නිවසේ වෙන්න පුළුවන්. ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව දැඩි ශක්තිමත්ව ඒක පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය, ඒ ප්‍රශ්නයේදී ඔබ ප්‍රශ්නයෙන් පැන නොයා ඒ ප්‍රශ්නයට නිවැරදිව මුහුණ දෙන ආකාරය පිළිබඳව කල්පනාවෙන් කටයුතු කරන්නට වෙනවා. එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපිට ඒ තුලින් ලැබෙන්නේ නරක දෙයක්, නරක ප්‍රතිඵලයක්මයි. ඒ ප්‍රතිඵලය නරක ප්‍රතිඵලයක් නොවි යහපත් හොඳ ප්‍රතිඵලයක් කරගන්න නම් අපිට වැදගත් වෙනවා මේ උපදේශන විෂය. එහෙම නැත්නම් මනෝවිද්‍යා විෂය.
මේත් එක්ක වැඩ කළොත් අපි දන්නවා ඒක Tamanට ප්‍රායෝගික කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා අපි ගාව. ඒ විෂයත් එක්ක යනකොට හුඟක් දේවල් අපිට සරලව මේ ගැටලු निराකරණය කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වැඩිහිටියෝ දරුවන්ටත් අපි දන්නවා විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට මේක ඊටාම වැදගත්. විශේෂයෙන්ම උසස් පෙළ විභාග ලියන දරුවෝ ලොකු මානසික පීඩනයක ඉන්නේ මේ කාලේ වෙනකොටත්. එතකොට ඔවුන්ට දැන් විභාගයෙන් පස්සේ කොහොමද ඔවුන්ගේ මානසික සුවතාවය ඇති කරගන්නේ? මෙන්න මේ ක්‍රම තමයි අපි ප්‍රායෝගිකව දරුවන්ට පුහුණු කරන්නට ඕනේ. එතකොට ඔවුන්ගේ ගමන ශක්තිමත් වෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා විශේෂයෙන්ම රෝහල්වල වැඩිපුරම මානසික රෝගීන් තමයි මුණ ගැහෙන්නේ. කායික රෝගීන්ට වැඩිය මානසික රෝගීන්. ඒ නිසා ඒ මානසික බිඳවැටීම් නැත්නම් මානසික ව්‍යාකූලතාවයන් තුලින් ඒවා ව්‍යාකූලත්වයටපත් නොවි නිවැරදි ගමනකට යන්නට නම් ශක්තිමත්ව ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්නට නම් මේ විෂය ඊටාම වැදගත්. උපදේශන විෂයත් එක්ක අපි ඒ කාර්යයන් හරියටම කරනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය ස්ථාවරව ශක්තිමත්ව අනාදිමත් කාලයකට ඔබේ අරමුණු ඔස්සේ ඔබේ ඉලක්ක ඔස්සේ වැඩ කරගෙන යන්නට හොඳම ක්‍රමවේද අපි ඇසුරු කළ යුතු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් මතක් කරමින් ශක්තිමත්ව ශක්තිමත්ව ඔබ නැගී සිටින්නට මේ විෂය හරහා ඔබට හැකියාව තියෙනවා කියන කාරණයක් මතක් කරනවා. අපි ඊළඟ තවත් වැඩසටහනකින් මම ඔබව දැනුවත් කරන බලාපොරොත්තු වෙයි. මම අදට සමුගන්නවා. ආයුබෝවන්.